අපි අද ඇවිල්ලා ඉන්නේ මේ සිංගප්පූරුවේ තියෙන චයිනා ටූත් රෙලික් ටෙම්පල් කියන බෞද්ධ මධ්‍යස්ථානෙට. ඉතින් මේක අනිවාර්යෙන් සිංගප්පූරුවේ සංචාරයක් එන කෙනෙක් අනිවාර්යෙන්ම ආයුතු තැනක්. මොකද මේක අපේ දළදා මාලිගාව තරම්ම වැදගත් විදිහට මේ රටේ බෞද්ධ ජනතාව සලකන තැනක්, බැඳුම් පිදුම් කරන තැනක්. ඒ වගේම ලෝකෙම බෞද්ධයෝ සිංගප්පූරුවට එන බොහෝ දෙනෙක් සංචාරකයෝ මේ ස්ථානයට ඇවිල්ලා මේ ස්ථානයේ වැඳ පුදාගෙන මෙතන නරඹලා යන්න අනිවාර්යෙන් එනවා. ඒක නිසා අපි බෞද්ධ විදියට මේ තැනට ඇවියාම ලොකු භක්තියක් ඇති වෙනවා. මේක චීන බුදුදහමට අයිති පන්සලක්, ඒ සම්ප්‍රදායට අයිති පන්සලක්. ඒ කියන්නේ මහායාන බුදුදහමට අයිති පන්සලක්. මෙතන වත් පිළිවෙත් කරන්නේ ඒ විදියට. හැබැයි ඊටාම දැකුම් කළු විදියට මෙතන ස්ථානය පවත්වාගෙන යනවා. බලන්න ආස හිතෙනවා. ඉතින් මේ ස්ථානයට ආව කෙනෙක්ට මෙතන තියෙනවා වෙනම කෞතුකාගාරයක්. ඒ වගේම මේ අවට ගම්මානයක් වාගේ තියෙනවා තවත් ඒ බෞද්ධ වැදගත් දේවල් නරඹන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒ විදිහට සංචාරකයන්ට ගොඩක් පහසුකම් ඇති කරලා දෙනවා. ඒ වගේම මෙතෙන් දෙන ඕනම කෙනෙක්ට මේ ළඟම තියෙන ෆුඩ් කෝට් එකක්, ආහාර ගන්න ස්ථානයක්. එතන ලෝකේ ඕනෑම රටක ආහාර ගන්න තියෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඕගොල්ලන්ටත් මේ ස්ථානේ නරඹන්න එන්න. දැනගන්න අවශ්‍ය තොරතුරක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔබ දන්න මේ තොරතුරු තියෙනවා නම් මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන් අපිට මෙතන පල්ලෙහින් කමෙන්ට් කරන්න. හොඳයි, අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ පන්සලේ කොහොමද තත්ත්වය, මෙතන කොයි වගේ වත් පිළිවෙත්ද තියෙන්නේ කියන එක අපි ඇතුළටම ගිහිල්ලා බලමු. මේ ස්ථානයට මුලින්ම මට අවම දැනුම් දෙයක් තමයි මේ සිංගප්පූරු වැසියන් ඔවුන් කොයිතරම් කාර්යබහුල වුණත් ඔවුන්ගේ ආගමට දහමට ලැබි බව ඒ සඳහා කරන කැපකිරීම ඉතාම ඉහළයි. ඉතින් ඔවුන්ට කොයිතරම් වැඩ තිබුණත් ඔවුන්ගේ ආගමික ස්ථාන වලට ඇවිල්ලා ඒවත් පිළිවෙත් හරියට කරලා ඔවුන්ගේ ආගම අදහනවා. ඒක හොඳ දෙයක්. ඉතින් මේ බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාණය කරලා තියෙන්නේ චීන ගෘහ නිර්මාණ ශිල්පය සමග සම්මිශ්‍රණයක් කරලා. ඒ වගේම නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ ලක්ෂණත් දකින්න ලැබෙනවා. ඉතින් මේ පන්සල පිහිටලා තියෙන්නේ සිංගප්පූරුවේ චයිනා ටවුන් කියන ප්‍රදේශයේ. ඒ චයිනා ටවුන් එකේ තියෙන MRT කියන නැත්නම් ඒ දුම්රිය පොළ ළඟමයි තියෙන්නේ. ඉතින් අපිට දුම්රියෙන් බැහැලා මේ ස්ථානෙට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. මේ ස්ථානයේ නරඹන්න කිසිම කෙනෙක්ගෙන් ටිකට් අය කරන්නේ නැහැ. විදේශිකයෙක්ගෙන්වත් ටිකට් එකක් අය කරන්නේ නැහැ. ඒ සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මේක නරඹන්න පුළුවන්. ඒත් එක්කම වුන් මේ ස්ථානේ සැලසුම් කරලා තියෙන්නේ බුදුන් වහන්සේගේ දර්ශනය සහ උන්වහන්සේගේ ඉගැන්වීම් ලෝක ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා. ඉතින් මෙහි පොළොව යට වෙජිටේරියන් අවන්නලක් තියෙනවා. ඒත් එක්කම මෙහි කෞතුකාගාර දෙකක් තියෙනවා. මෙහි හතරවෙනි තට්ටුවේ තමයි බුදුන් වහන්සේගේම දන්ත ධාතුව ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ. ඉතින් බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ඉන්දියාවේ වත්මන් කුෂිනගර් කියන ප්‍රදේශයේ පැවැත්වලා තියෙනවා මේ ආදාන භෝජෝත්සවය. ඒකෙන් පස්සේ තමයි මේ දන්ත ධාතුව එහෙම නැත්නම් වම් දළදාව අරගෙන මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙන කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. නමුත් ඉතින් මට අන්තර්ජාලයෙන් දැනගන්න ලැබුණා මේ ස්ථානේ තියෙන්නේ මේ ස්ථානෙට මේ දන්ත ධාතුව හැම්බෙලා තියෙන්නේ බුරුමේ ස්තූපයකින්. ඉතින් බුරුමේටත් බොහෝ වෙලාවට ඒ ධාතුන් යවලා තින්නේ ලංකාවෙන්. එහෙම යවලා තින්නේ ඒ ධාතු වල අනුරුවන් තමයි යවලා තින්නේ. ඉතින් අද බොහෝ වෙලාවට ওই බුරුම වගේ රටවල බෞද්ධ සිද්ධාස්ථාන වල දක්නට ලැබෙන්නේ අනුරුවන්. ඉතින් ඔවුන් ඒක පිළිගන්නවා. ඒ රටේ ප්‍රශ්නයක් නැහැ. replica of tooth relic කියලා ඔවුන් ඒක පිළිගන්නවා. ඔවුන් ඇතරම බුදුන් වහන්සේගේ දර්ශනය, ඉගැන්වීම්, ඒ දේවල් අධ්‍යයනය කරලා ඔවුන් මේක පිළිපදිනවා. අපි දන්නවා බුදුන් වහන්සේ දැන් ජීවමාන ඉන්න කාලේ තිබුණු බොහෝ පූජනීය වස්තු අද වෙනකොට විනාශ වෙලා තියෙනවා. ඒ හින්දා තමයි ඔවුන් අනුරු වන්දනා කරන්නේ. ඉතින් ලංකාවෙත් බොහෝ වෙලාවට අපේ දළදා වහන්සේ සම්බන්ධයෙන් මේ දළදාව කියලා බොහෝ දෙනෙක් අපි දැකලා තියෙනවා අන්තර්ජාලයේ පින්තූර සංසරණය වෙනවා. ඒත් අනුරු තමයි. චයිනා ටවුන් වල පාරවල් දිගේ ඇවිදගෙන යනකොට හරිම විනෝදජනකයි. මොකද මේ ඇත්ත වශයෙන්ම බොහෝ හැම තැනම තියෙනවා වෙළඳ සැල් තියෙනවා, සංචාරකයෝ ඉන්නවා, පහළුවක් නැහැ. හරිම විනෝදජනකයි. ඉතින් බොහෝ වෙලාවට මේ ඇඳුම් ආයිත්තම් තියෙන මේ විවිධ ඇන්ටික් අයිටම් ඊළඟට සෝනියර්
ඒ වගේ බොහෝ දේවල් විකුණන්න මේ කඩවල තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ මේ අපේ අතේ ඇති ගහන්න ගැලපෙන්න බඩු තියෙනවා. ඉතින් ඒකත් ඉතාම වැදගත්. මොකද මේ පැමිණෙන හැම කෙනෙක්ම මොනවා හරි අරන් යන්න බලනවා සීවටනයක් විදියට. ඉතින් ඒක අර අපේ අතේ ඇති ගානට ඒගොල්ලෝ විකුණනවා. මම දැන් තැන් දෙක තුනකම දැක්කා $1 shop කියලා තියෙනවා. මේ සිංගප්පූරු හැමතැනම තියෙනවා $1 shop. මේ චයිනා ටවුන් එකෙත් $1 shop කියනවා. ඒ කියන්නේ හැම භාණ්ඩයක්ම $1යි වෙන්නේ. හැබැයි ඒ වුණාට තව පොඩ්ඩක් එහාට ගියාම මේ $1 shop වලම ඇතුලේ $10ට 15ට භාණ්ඩ විකුණන තැනුත් තියෙනවා. ඉතින් චීන අවුරුද්ද කාලෙට මේ සිංගප්පූරුවේ ලස්සනම නගරේ මේ චයිනා ටවුන් කියලා තමයි ජනතාව හඳුන්වන්නේ. මාත් එක්ක මේ වැසියෙකුත් ඒ සම්බන්ධයෙන් කිව්වා. ඇත්තටම අනිත් දවස් වලටත් මේ පැත්ත හරියටම අවුරුද්දට වගේම සරසලා තිනවා. ඉතින් මේ පැත්ත හරිම ආසයි බලන්න. ඉතින් ඔයාලත් මේ පැත්තට එනවනම් අනිවාර්යෙන් පින්තූරයක් ගන්න, වීඩියෝ කරගන්න අමතක කරන්න එපා. මොකද මට නම් මේ චයිනා ටවුන් කියන්නේ සිංගප්පූරුවට අමතක නොවන අත්දැකීමක්, අමතක නොවන ප්‍රදේශයක්. හැමදාම මතක හිටිනවා. ඒ තරම් දර්ශනීය නගරයක්, ඒ තරම් උත්තේජනයක් තියෙන නගරයක්. ඉතින් මේක ඉතාම වැදගත් ස්ථානයක්. හැම කෙනෙක්ටම මෙතෙන් එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම අපි මේ සිංගප්පූරුව ගැන ගොඩාක් වීඩියෝ අපේ channel එකේ දාලා තියෙනවා. ඒවත් බලන්න. ඒත් එක්කම අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැනගන්න. අනිවාර්යයෙන්ම අපේ channel එකේ comment කරන්න පල්ලෙහෙන්. අපි මේ හැම දෙයක්ම ඕගොල්ලන්ට තොරතුරු ලබා දෙන්න සූදානම් ඉන්නවා. ස්තුතියි, ජය වේවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.